මේන්න පන්සලේ අපේ පොඩි හාමුදුරුවෝ බලාගෙන අපිට උදව් කරන අපේ විජේ මාමා. කොහෙද මම මේ හතිත් දාගෙන එන්නේ මේ කඳුඩට? මේ අසනීපෙන්නේ මේ දවස් ටිකේම. දැනුක් ගිහලා වාමතර කියලා බේත් තරන් ඇවිල්ලා ඉතින් ආව පන්සල පැත්තේ වෙනද පුරුද්දට. දුම් ගහනවා දැක්ක උඩා. මමත් එමින් නැග්ගා ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න ඉතින්. ඉතින් දැන් මේ ලෙඩ තියාගෙන අසනීපයන් තියාගෙන අපේ විජේ මාමා මුකෝ මේ කන්ද තරණය කරගෙන අපේ මේ කන්ද උඩහට ඇවිල්ලා මෙච්චර ඇයි ලෙඩ තියාගෙන මහන්සිකම් තියාගෙන ගෙදර ඉන්න නැතුව මේ පැත්තට එන්න හිතුනේ ඇයි මේ? මේ ආන්දරිතු මම හැමදාම පන්සල එනවනේ. ඉතින් මම බැරි ගාත හැරි ඇවිල්ලා නිකන් හරි ඉන්න එපා මෙතන පෙන්නලා. එතකොට අනිත් අයට ආසයි තියෙන්නේ. අන්නේ වගේ අන්නේම හිතලා තමයි ඉතින් මාත් මේ දැන් නැක්කේ උඩහට. දැන් මාමව දන්න ගොඩාක් අය ඉන්නවා. අපේ හාමුදුරුවෝ ගොඩාක් ඉන්නවා ලංකාවේ. විජේ මාමා කිව්වහම ගොඩක් අය දන්නවා. මොකද අපේ පුංචි හාමුදුරුවෝ දෙන්න නාවලා පොඩි හාන්ට කවලා පවලා විජේ මාමා තමයි බලාගන්නේ. ඉතින් තව ගොඩක් අවට පන්සල් හාමුදුරුවෝ තඳුරනවා. ඉතින් විජේ මාමා වැඩිහිටි කෙනෙක්. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට පන්සලට ශාසනයට හාමුදුරුවන්ට ආදරය කෙනෙක් විදිහට මේ හැමෝම එකතු වෙලා මේ මහන්සිලා කරන වැඩසටහන සම්බන්ධව ලෝකයක් දකිනවා. ඉතින් අපි ආරාධනාවක් කරමු විජේ මාමේ හැමෝටම මේ වැඩසටහන බලන්න එන්න කියලා. මාමගේ වචනෙන්ම. ඔව් එහෙම තමයි මේ 29 31 2005 අපේ ඇසල පින්කම තියෙන පුංචි පන්සලේ. ඔව්. ඉතින් මම දන්නා කියන හැම කෙනාම ඔව්. ගරුතර ස්වාමීන් වහන්සේලාට පවා මම කියනවා ඒ දවස් පහෙන් එක දවසක් හරි ඇවිල්ලා මේවා නරඹලා යන්න කියලා අපේ පුංචි පන්සල වෙනුවෙන්. ඔව්. හොඳයි මාම ඉතින් එහෙනම් මේ අපේ විජේ මාමා බොහොම ආදරණීය සුන්දර කෙනෙක් පොඩි හාමුදුරුවෝ බලා ගන්නවා පන්සලේ අපි හැමෝටම උදව් කරනවා. ඉතින් ඒ හින්දා මාමටත් බොහොම පින් දෙනවා ආශිර්වාද කරාට අදහස් දැක්වට.